මාගේ පෞකාර ගැනී නිසා ලත වේ හිරගේ අවසාන රෑ මා මිය යාවි. උඹ ඇත්තටම උඹ සීනි පොඩ්ඩෙක්. උඹ එඩතර සීනි පොඩ්ඩෙක්. එයා හිටියා. එයා ගියා. අවුවම තමයි ඉතින්. ආයිකද ගියේ? මගේ යාළුවත් එක්ක. අපි දෙන ලව් කරනවා. ඌ බලන් හිටියා. ඌට ඉරිසියා හිතුණා. ඌ ගෑණි ගත්තා ගියා. කොහොමද ඒ ඇත්තටම ආදරය කරන දෙන්නෙක් එහෙම වෙන් කරන්නේ? ඒකිට ට්‍රැක් නේ. පෙන්සිත රිදුනා රත්තරනේ. why? ඒ බචන් අම්මට උඩු පොලිසිය කෙනෙක් දුවපන් යකෝ බඩු දිරන එක තංගපන් අම්මට දිරියේම කොයි හරියද බා පොලිසිය ගෙන්නේ ඒ දුවන්න ඕනේ නම් මා දුවන්න ඕනේ අම්මට උඩු bye bye tata goodbye 1.9 අමතා කසිප්පු කොලිටි නෑ එහෙම කියපු ගාල්ලේ මිනිස්සෙක්වත් අඩංගුවට උඹ නිකන් පීපීඑක් විතරයි. මනික මගේ බර්ත්ඩේ එක ළඟ මෙනවා මොනවද මට දෙන්නේ මම ඔයාලට ෆින්ගර් රින් එකක් දෙන්නම් බබා ඈ සෝරි ෆින්ගර් එකට දාන රින් එකක් පළවෙනි එක දෙන්න බැරිද ඔයාට බඩු වැඩි වෙලා ඔය ලයිටරේ යතුරු ගනි මෝලෝ හැන්දේ කන්න බෑ මට. මට හැන්දෙන් කාලා පුරුදු නෑ. මම අතින් කනවා. තේරෙනවද? අතින් කාලා තමයි මට පුරුදු. Brother, අපි ඔක්කොම යාළුවෝ මල්ලි. අපි ඔක්කොම යාළුවෝ මල්ලි. මෙයා පින්කඩේට ගිහින් වෛරක්කාරව තරහකාරව නෑ දේශපාලනේ ඉඳලා තරහකාරව වෛරක්කාරව ඉන්නේ. මෙතන පස්සේ අපි ඔක්කොම මිනිස්සු. ඒකයි. sorry මගේ පූසි පැටියා හරිම දඟයා මගේ පූසි පැටියා හරිම දඟයා මගේ ඇඳේ උඩ පැන ඥාව් ගෑවා මගේ රබර් හොරේ නරන් සාලේ තනියම සෙල්ලම් කර හතර අතේ දිව්වා තනියම සෙල්ලම් කර හතර අතේ දිව්වා ඔයාලා එහෙම තීක්ෂණ කියන බල්ලව දැක්කද අද නම් බීඩියක් ඕකගේ පුකේ ඔබනවා මම සමහරක් අවජාතක වේසියෝ ඉන්නවා අවජාතකයි ඕකේ කසාද මිනිහට කරන්න පුළුවන් තරම් වෙනස්කම් කරලා බුද්ධියන්න පුළුවන් වටේම මිනිස්සුත් එක්ක බුදියලා ඒ කොල්ලව දාලා ගිහිල්ලා කාලයක් වෙන උන්ට කියලා අරගෙන දැන් ඒ කොල්ලගේ ජීවිතේට ඇවිල්ලා දැන් ස්ටේටස් වල දානවා
සුදු මං ඔයාව නම් කවදාවත් අතාරින්නේ නැහැ කියලා. කෑරි පොන්න මේ Hai Sandesh. අපිට ඉතින් අපි බලන්න විතරනේ පුළුවන් ස්පර්ශ දානන්නේ අපිට. සැපට යන 4 ස්ටොක් නම් අරලා යන 2 ස්ටොක් තමා. තරම් තිරම් පාවෙලා මාමේ ඉතින් ආදියන් අලුතින් Amazing, amazing. Really amazing. What? बहुत प्यार करते हैं तुमको कसम चाहे ले लो कसम चाहे ले लो खुदा की कसम बहुत प्यार करते हैं මේක විතරයි කිව්වනේ මට අදරේ නම් බන්න. දැන් බොන්නේ කයිද? බත් කෑවද? ගන්නනේ අඤ්ඤා. මට තාමත් හිතා ගන්න බැරි එකම දේ තමයි මම හාවර්ඩ් එකේ ඩිග්ගියක් කළා. යානි කිව්වා කැප් එක තමයි. මම හාවර්ඩ් එකේ ඩිග්ගියක් කළා. මට තාමත් හිතා ගන්න බැරි එකම දේ ඉතින් රස්සාවක්වත් කරන්නේ නැති කෙල්ලෝ කොහොමද Apple iPod එකක් තියාගෙන කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා තරුපය හෝටලයක ෆොටෝ ගහන්නේ කියන එක. අට්ටින්නේ